අද දිනේදී අපි අන්තකුසල අධිර පාසලේ නිර්මාණ ප්‍රදර්ශනය කියන්නේ මේක වෙනස් දෙයක් අපි කරන්න උත්සාහ කරා. අද අපි පොලක් පැවැත්තුවා. නිර්මාණ එකමුතුවක් කරලා ඒක අපි අලෙවි කරා බබාලත් එක්ක එකතු වෙලා ඒගොල්ලෝගේ නිර්මාණ. ඉතින් ඔබතුමාගේ දරුවෝගේ දරුවෝ කීප දෙනෙක්ම අපේ අධිර පාසලට ආවා. ඉතින් ආදි ශිෂ්‍ය ගොඩක් ඉන්නවා. දැනටත් දරුවෙක්ගේ දරුවෙක් එනවා. ඉතින් ඔබතුමාට මොන වගේ හැඟීමක්ද දැනෙන්නේ මේ සම්බන්ධයෙන්? අර ඉස්කෝලයක් පටන් ගන්නකොටම බෝඩ් එකේ ඉස්සරහම තියෙන කුසලතා සංවර්ධන අධ්‍යාපන ක්‍රමය. ඒ කුසලතා සංවර්ධනය වෙනවද කියන එක දැන් ප්‍රශ්නාර්ථයක්. හැබැයි මෙන්න මේක තමයි කුසලතා සංවර්ධනය කියන්නේ. කුසලතා මේ ළමයින්ගේ ඇහෙන් දැකලා කරන දේ දැක්ක මේ කායිකටේ අර වාක්‍යයක් කියනවා තියරි ටොන් එකකට වඩා ප්‍රැක්ටිකල් අවුන්සයක් වගේ. මේ කායික තලයේ තමයි ජීවිතේට බද්ධ වෙන්නේ. ළමා මනසට ඇහැට දකින්න පුළුවන් රසකාරීකුත් එක්ක ඒක දිය යුතුයි. මේක වෙන්නේ. මෙවන් දේවල් ඉස්සරහටත් කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා කියන අතරම කාලයට ගැලපෙන නව නිර්මාණ එළියට දකින්න කුසලතා අපේ දූල පුතාලට ඇති වේවා කියන නැවත මම බොහොම ස්තුතියි.